අපි කියපු දේවල් සමහර අය කැමති නැහැ. ඒගොල්ලෝ කරන්නේ ෆුඩ් සර්විස් නම් මම ෆුඩ් සර්විස්ම තමයි කරන්නේ කියලා. අපේ තියෙනවා ෆුඩ් සර්විස් අපි කෑගම එපාගියදී කරපු වෙරි ළමයි ඉන්නවා කෑගම පාස් වෙන. නමුත් අපිට යවන්න පුළුවන් හැකියාවක් නැහැ, වේකන්සිස් නැහැ. ඉතින් අපිට තියෙන අත්දැකීම් එක තමයි අපි ඕගොල්ලෝම ගයිඩ් කරන්නේ. ඔයා කෑගම කරන්න එපා, ඔයා ෆුඩ් සර්විස් කරන්න. ෆුඩ් සර්විස් කරන්න එපා. ඔයා ඩ්‍රයිවිං වේකන්සිස් වලට යන්න. ඔයාට එතනින් ඉක්මනින් යන්න පුළුවන්. ඒ කියන කාරණා ටික අපේ තියෙන අත්දැකීම් එක තමයි අපි ගයිඩ් කරන්නේ. ඔයගොල්ලෝ සමහර අය ඒක එච්චරම මේක කෑ කරන්නේ නැහැ. ඒක ඉග්නෝ කරලා එයා කැමති දේක් කරනවා. එහෙම කරලා අපෙන් මෙහෙන් යන්න බැරි නම් මෙහෙ මොකද ඕන තරම් මේක හැම සතියකම මෙහෙ බොහෝ දුරට හැම සතියකට දවස් 3ක් 4ක් ඉන්ටර්වයුව තියෙනවා මම. ඉතින් ඒ වගේ ලොකු ක්‍රවුඩ් එකක් යනවා, ලොකු වේකන්සි ප්‍රමාණයක් තිබුණත් අපිටත් සමහර වෙලාවට කෑගම පිළිවෙලමයිට වේකන්සිස් කරගන්න බෑ. ෆුඩ් සර්විස් ගත්තාම ඒක පාස් වෙච්ච ගොඩක් ළමයි ඉන්නවා, අපේ පාස් වෙච්ච ළමයි ඉන්නවා, පිටින් පාස් වෙච්ච ළමයි ඉන්නවා. නමුත් වේකන්සිස් වලට යවා ගන්න දෙයක් නැහැ. මොකද ජපානයෙන් ගන්න නැහැ. භාෂා දැනුමත් සම්බන්ධයෙන් තියෙන ගැටලුත් එක්ක. ඉතින් අපි හැමතිස්සෙම අපි ළමයිට කියන්නේ කෑගම තෝරගන්න, කෑගම කරන්න. එතකොට පිළිවෙල ළමයිට ඩ්‍රයිවිං තියෙනවා, ෆුඩ් සර්විස් තියෙනවා. ඒ වගේ ෆීල්ඩ් එක තෝරගන්න. ඇග්‍රිකල්චර් තෝරගන්න එපා. මොකද ඒ වගේ වේකන්සිස් නැහැ. ඉතින් ඔයා අයි කෑගම තෝරගන්න කල්පනා කරේ. ඉස්සරලා ඇත්තටම කරේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ මට ඒක ගැන හොයලා බැලුවා. ඒක කරන්න මට කාලේ කියලා දැනගත්තේ තියෙන දේවල් ඊළඟට ෆුඩ් සර්විස් එකත් ඒ වගේ තමයි කටයුතු ෆුඩ් තමන්ට පුළුවන් දෙන්නේ තමන් දන්නවනේ හැමෙන් ඉතලා මට ටිකක් ස්පීඩ් ගොඩක් කස්ටමර්ස් කරගෙන දෙසරන් කියන මට තම එහෙම ලොකු චකන්දෙන් මම නැහැ මම කොහොමදම පිටම් වගේ තමයි කරන්නේ ඒ නිසා කෑගම කෙනෙක් එකට කරනවා ඒ වීඩියෝ එකකට තව කරද්දී කොහොමද අපිට ඉක්මනට භාෂාව ඉගෙන ගන්න පුළුවන් කියන එක දැනගන්නවා. කලබුනේ ජපානයේ දේශගුණයන් අපිට අමාරු වෙන නිසා ඇග්‍රිකල්චර් එක පාලනය හේතුවක් කියලා හිතුවා. නමුත් ඒක කරද්දී ඒ අපහසුතාව මගේ වෙනවා. ඒ නිසා කෝස් එකට සම්බන්ධ වුණාට පස්සේ දැන් අඳුරගත්ත ළමයිගෙන් දැනගන්න. ඒ ෆුඩ් සර්විස් වලට ගිහිල්ලා අවුරුදු 4ක් ඉඳලා ඉන්ටර්විව් දාගන්න ගියා. ඊළඟට කෑගම කරන්න ගිහිල්ලා තාවුරුත් ගියේ නැහැ. අපිට පස්සේ එන්න කණ්ඩායමක් ඉන්නවා. ඉන්ටර්විව් එකෙන් පස්සේ පහසුයි කියලා දැනගත්ත කෑගම ඉන්න. එහෙම ඒක නිසා තමයි මම කරන්නේ. ඒකට වරුනේ මට මතක හේතුව මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒ ක්ලාස් එක ගොඩක් ළමයි ඉන්නවා, ගොඩක් ළමයි යනවා අද මේ අර තුන්දෙනාම මේ අර්ශකෝ එකේ ඉගෙන ගත්ත ළමයි. ඉස්සරහට තව ගොඩක් ළමයි ඉන්නවා හැමදාස්සේ ඊට පස්සේ. ඉතින් හැම බැජ්ජකම මේ වගේ ළමයි ඉන්නවා. ගොඩ දෙනෙක් ජපාන් දැට ගිහින් ඉන්නවා. ස්ටුඩන්ට් වීසා වලින්, SSW වීසා වලින්, ට්‍රේනින් වීසා වලින් හැම කැටගරි එකකම අපේ ක්ලාසස් වල ළමයි ඉන්නවා. ඕගොල්ලෝ හැමෝටම මේක කරන්න පුළුවන්. අද මේ වර්ණේ කරා වගේ. වර්ණ ගෙන්නන්න මෙතෙන්ට ගෙන්නලා ඕගොල්ලෝට අඳුනා දෙන්න හේතුවත් ඒකයි. ඒ නිසා එතන කාටවත් බැරි නෑ. වර්ණ ජපාන් භාෂාව ගොඩාක් දුරවල් මට්ටමකදී මුලදී මට හොඳට මතකයි. මොකද අපි ක්ලාසස් වල මේ වගේ ටෙස්ට් දෙනවා රේම කරනවා. නමුත් එයා කොහොම හරි ටිකක් කල් ගිහිල්ලා හරි එයා ඒ අඩපාඩු ටික හදාගත්තා. එකපාරට එක්සෑම් දෙකම පාස් වුණා. මොනවාද JFK එකත් එකපාර පාස් වුණා. කෑගම එකත් එකපාර පාස් වුණා. හැබැයි ටිකක් කල් ගත්තා. ඉතින් ඒක නිසා මේ ඔයගොල්ලෝ හැමෝටම පුළුවන්.